අයිබෝවන් අද ඔයාලට ටෙක් මාර්ට් එකෙන් ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ ස්ක්‍රීන් මිරරින් ඩිවයිස් ගැන පොඩි රිවිව් එකක්. ඒ කියන්නේ දැන් ගොඩක් අය මේවා ගත්තට මේවා පාවිච්චි කරන්නේ කොහොමද මොනවද තියෙන්න ඕන ඔප්ෂන් ඒ මොකුත් දන්නේ නැහැනේ. ඒ ගැන පොඩි විස්තර කිරීමක් කරන්න තමයි මේ මම අද රිවිව් එක කරන්නේ. ඉස්සෙල්ලා මම මේ ඩිවයිස් තුනක් තියෙනවා දැන් ටෙක් මාර්ට් එකේ අපි ඔයාලට දෙන අන්නේ විස්තර කරන්නම්. ඒක පිළිබඳව මේ දෙන්නේ M4 Plus පෙන්න එක වගේ ඩිවයිස් එකක්. M4 Plus එක මේක M2 Plus එක නෙවෙයි M4 Plus එක අලුත්ම ඩිවයිස් එකක්. ඊට පස්සේදී මෙන්න මේ Chromecast එකේ දෙකක් තියෙනවා. ඇත්තටම මේ දෙකම එක වගේ. පොඩි වෙනසයි තියෙන්නේ. මාකට් එකේ අර තියෙනවා මේකේ ෆේක් ප්‍රොඩක්ට් එකකුත් ඒකත් පොඩි ගැටලුවක් කස්ටමර්ස්ලට පොඩ්ඩක් අඳුර ගන්නකොට ඒක ගැන පොඩි විස්තරයක් කරන්නත් එක්ක තමයි මම මේ රිවිව් එක කරන්නේ. මේ දෙකම ඩිවයිස් එකේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ වුණාට මේ දෙකම එකයි එකම software එක run වෙන්නේ. මම ඔයාලට ඒක ගැන ඉස්සරහට වීඩියෝ එක ඉස්සරහදී විස්තර කරගෙන යන්නම්. එතකොට මේ රිවිව් එකේ මේවා ගලවලා ඔක්කොම පෙන්වන්නට කලින් මම පොඩි විස්තරයක් කියන්න ඕනේ. මේ වීඩියෝ එක ඔක්කොම බලන්න හැනේ සම්පූර්ණයෙන් පොඩි. ඒ කියන්නේ තප්පර 10ක් 15ක් බලන අයත් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට කොහොමද අහුවෙන්නේ? මේක ඔයාලට මම කියන්නේ මේ වීඩියෝ එක ඒ කියන්නේ කරන්නේ මේ මිනිස්සු පොඩි ෆේක් ප්‍රොඩක්ට් වලට අහු වෙන එක නවත්තන්න තමයිගේ සල්ලි නාස්ති වෙන එක අවම කරගන්න ඒ අරමුණෙන් කරන්නේ. ඒතකොට මේක යූස් කරන්න අවශ්‍ය නම් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන් ඔප්ෂන් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. يعني ෆෝන් එකේ ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන් ඔප්ෂන් එක නැත්තම් මේ ඩිවයිස් එක ගන්න එපා. කොහොමදවත් ගන්න එපා. තේරුමක් නැහැ. ගොඩක් අය කියනවා ඇප් දාලා හරියනවා. එහෙම කරලා හරියන්නේ නැහැ. ඇප් එකක් දැම්මත් ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන් ඔප්ෂන් එක නැත්තම් මේක සෙට් වෙන්නේ නැහැ. ඒකින්ද ප්ලීස් මේක ගන්න එපා. අන්න ඒක තමයි ප්‍රධානම එක. මම ඔයාගේ ඒ ඔප්ෂන් එක හොයාගන්න විදිහත් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ Honor X5 Plus කියන ෆෝන් එක. Honor ෆෝන් එක. මේකේදී ඔප්ෂන් එක හොයන්නේ හරි සරලයි. ෆෝන් එක මෙහෙම හෝම් ස්ක්‍රීන් එකට ගිහලා උඩින් ඉඳන් පල්ලෙහාට මේක ඇද්දා. ඇද්දට පස්සේදී ඔයාලට පෙන්නන්නම් මම මෙහෙම පල්ලෙහාට ඇද්දට පස්සේදී මෙන්න මෙතන තියෙනවානේ ඔප්ෂන් ගොඩක්. අන්නේ ඔප්ෂන් ගොඩේ මෙන්න මේ ෆෝන් එකේ තියෙනවා මෙන්න මේ වයර්ලස් ප්‍රොජෙක්ෂන් කියලා මෙන්න මේ ඔප්ෂන් එක තියෙනවා. ඒක තමයි Honor ෆෝන් වල තියෙන්නේ වයර්ලස් ප්‍රොජෙක්ෂන් කියලා. අන්න ඒක තමයි ඔප්ෂන් එක. Honor එකේ තියෙනවා නම් තියෙන්න ඕනේ වයර්ලස් ප්‍රොජෙක්ෂන් කියලා. ඊට පස්සේදී Samsung එකේ මේ විදිහට ඇදලා ගත්තම මේ හරියෙන් තියෙන්න ඕනේ ස්මාර්ට් view කියලා. Vivo එකේ ගත්තම කාස්ට් හරි ස්ක්‍රීන් කාස්ට් හරි ඒ කියන්නේ එක එක ෆෝන් වල එක එක නම් වලින් තියෙන්නේ. එතකොට මම හරියටම දන්නේ ඒවා තියෙන්නේ Samsung එකේ ස්ක්‍රීන් ස්මාර්ට් ස්මාර්ට් view කියලා තියෙනවා Samsung එකේ. ඊට පස්සේදී Honor එකේ wireless projection තියෙනවා. ඊට පස්සේ iPhone එකේ screen mirroring කියලා තියෙනවා. තව ෆෝන් වල cast කියලා තියෙනවා, screen cast තියෙනවා, screen mirroring තියෙනවා. ඊට පස්සේ smart cast කියලා තියෙනවා. ඒ වගේ එක එක නම් වලින් තියෙනවා. ඒ කියන්නේ ස්ක්‍රීන් එක තව ස්ක්‍රීන් එකකට ෂෙයා කරන්න පුළුවන් කියන අයිඩියා එකනේ ඉංග්‍රීසි වචනයක් මොකක් හරි තියෙනවා නම් ඒක තමයි ඔප්ෂන් එක. ඔයාලට හොඳටම මේක ෂුවර් කරගන්න මට මේ වගේ තැනක ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. Samsung ෆෝන් එකේ මෙන්න මෙතන තමයි ඔප්ෂන් එක තියෙන්නේ වෙන කොහෙවත් හොයන්න බෑ Samsung එකේ. මේ මෙතන අරගෙන එතන තියෙනවා නම් විතරයි. වෙන ෆෝන් වල ගියොත් එහෙම තව එකක් කියන්න. මෙන්න මේ මෙනු එකේ නැති ඔප්ෂන් ටිකක් තියෙනවනේ. ඒ ටික ඇඩ් කරගන්න පුළුවන්. මෙතන මේ ඔයාලා දන්නවා මේ සාමාන්‍ය දේවල්. මෙන්න මෙතන මේ උඩ මෙන්න මේ වගේ පැන්සලක් හරි එඩිට් හරි මොනවා හරි ඇති ඔන්න ඔම යටට ගියාම ඔප්ෂන් තියෙනවා ගොඩක්. සමහර වෙලාවට ඔය කාස්ට් ඔප්ෂන් එක පාවිච්චි කරන්නේ නැතිද යටට වැටලා තියෙනවා. ඒක උඩට දාගන්න. ඒක එකක්. ඊපස්සේ අන්න Samsung වල ඇරෙන්න අනිත් ෆෝන් වල එහෙම සෙටින් වලට ගියාම මේ වගේ සෙටින් වලට ගියාම මේක නම් මේ මෝ කනෙක්ෂන් කියලා තියෙනවා. ඊට පස්සේදී Samsung වැඩක් නැහැ නේ කොහොමද ඒවා කනෙක්ටඩ් ඩිවයිස් කියලා තියෙන්නේ. ඊට පස්සේදී සමහරක් ඒවායි connection and sharing, connection setting, connectivity ඒ වගේ මොනවා හරි ඔය connection සම්බන්ධ වචනයක් තියෙන ටැබ් එකක් ඇති ඒක ඇතුළට යන්න. අන්න එතන අනිවාර්යෙන් මේ ටික පෙන්වනවා. Samsung වල පෙන්වන්නේ නැහැ හැබැයි. අනිත් ෆෝන් වල පෙන්වනවා. අන්න එතකොට එතනින් මේ wireless projection නම් ඒක cast නම් ඒක අන්නේ ඔප්ෂන් ටික හොයාගන්න පුළුවන් පහසුවෙන්. ඒක නිසා ඔයාලට වැඩි තහවුරු කරගන්න ඩබල් කන්ෆර්ම් කරගන්න මට මේ ස්ක්‍රීන්ෂොට් එකක් දාලා මේක වැඩ කරනවද කියලා අහන්න වැඩ කරනවා නම් විතරයි මම ඕකේ කරලා ඔයාලට එවන්නේ.
අන්න ඒක තමයි මේ වීඩියෝ එක හැමෝම දිගට බලන්න නැති හින්දා ඔයාලට මම පැහැදිලි කරේ ඒත් විනාඩි 5ක් විතර මට ඉන්නේ ගියා. ඊට පස්සේදී මෙන්න මේ ඩිවයිස් තුන මම වෙන වෙනම පෙන්වන්නම්. මේ තියෙන M4 Plus එක මම ගලවලා පෙන්වන්නම්. අන්න මෙන්න මේ වගේ පෙන් එක වගේ ඩිවයිස් එකක් මැනුවල් එක එනවා. මේකෙත් තියෙනවා කනෙක්ට් කරගන්න විදිය. මේක දැම්මා. ඊපස්සේ මෙන්න මේ වගේ කේබල් එකක් එක්ක එන්නේ. කේබල් එකයි ඩිවයිස් එකයි. මේ කිසිම ඩිවයිස් එකකට විශේෂයෙන් කියන්න ඕන Wi-Fi router එකක් අවශ්‍ය වෙන්නේ නැත. ෆෝන් එක විතරක් තිබ්බම හොඳටම ඇති. කනෙක්ට් මේක ප්ලග් කරන්නේ මෙන්න මේ වගේ. මේක පිටිපස්සට මේක ගැහුවා. ඊට පස්සේ මේක ප්ලග් කරන්නේ ටීවී එකේ HDMI පෝට් එකට. ඒ කියන්නේ ටීවී එකේ LED හරි LCD හරි ටීවී එකක් වෙන්න ඕනේ. ඒවයි තමයි HDMI පෝට් එන්නේ. සමහර වෙලාවට අර කන්වර්ටර් කෑලි ගහලා අර ගෙඩි ටීවී වලට සෙට් කරන වෙලාවල් තියෙනවා. ඒත් ඕකේ කන්වර්ටර් කෑල්ලක් තියෙනවා නම් ඕකේ. මෙන්න මේ පෝට් එක HDMI කියලා ගහලා තියෙනවා. අනිවාර්යයෙන් මේ පෝට් එකක් තියෙන තැනක HDMI කියලා ගහලා ඇති. ඒ කියන්නේ ඕක ලොකු දෙයක් නෙමෙයි. අපි ටීවී එකට පින් එකක් හරි මොනවා හරි ගහන්නේ. ඒ වගේ අර HDMI පෝට් එකට මේක මෙහෙම ප්ලග් කරන්න තියෙන්නේ. එච්චරයි. ප්ලග් කරා කරන්ට් එක දෙන්නේ මේ කේබල් එකකින්. මේක ඕනනම් ෆෝන් චාර්ජරයකට ගහන්න. නැත්නම් ටීවී එකේම පෙන් එක ගහන්න තැන මෙහෙම ගහන්න. එතකොට ওই විදිහට ප්ලග් වෙනවා. මේක ඔන් වෙනවා. එච්චරයි හරි සරලයි. ඔන් වුණාට පස්සේදී කරන්න තියෙන්නේ මම අර පෙන්නුවේ ෆෝන් එකේ ඔප්ෂන් එක මම ඔයාලට පෙන්නන්න. ෆෝන් එකේ පෙන්නපු ඔප්ෂන් එකට යන්න. මෙතෙන්ට. මේක දැන් ටීවී එකට ගහලා මේක ප්ලග් කරලා තියෙන්නේ. USB එකට ගහලා ටීවී ස්ක්‍රීන් එක වැටෙනවා. ඒක ප්ලග් කරලා තියෙනවා. ඊට පස්සේ යන්න මේ ඔප්ෂන් එකට. යාම් මේක enable කරන්න වැටෙනවා. ඊට පස්සේදී මේ වගේ device එකක් ළඟපාත on වෙලා තියෙනවා නම් Anycast කියලා අංක ටිකක් එක්ක මෙන්න මෙතන පෙන්නනවා මොනවා හරි. මේකක්. ඒ කියන්නේ මේක සරලවම Bluetooth connect කරගන්නවා වගේ වැඩක්. Bluetooth ඒ කියන්නේ ඔයාගේ Bluetooth ස්පීකර් එකකට ෆෝන් එක කනෙක්ට් කරන්න Bluetooth ඕන වගේම. එතකොට ෆෝන් එක ටීවී එකට කනෙක්ට් කරන්න මෙන්න මේ කියන ඔප්ෂන් එක ඕනේ. අන්න ඒක තමයි මම අර සරලවම ඔයාලට කලින් කියන්න අදහස් කරේ මේ ඔප්ෂන් එක නැත්තම් වැඩක් නැහැ කියලා. මෙන්න මේක සර්චින් කියලා වැටිලා මේ වගේ එකක් ළඟපාත වෙනලා තියෙනවා නම් මෙතන පෙන්නනවා. ඒක මෙහෙම ක්ලික් කරන්න විතරයි ඕන සරලවම. ඊට පස්සේදී තප්පර 5කින් විතර ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටීවී එකට ෂෙයා වෙනවා. එතකොට ඒක තමයි කනෙක්ට් කරගන්න විදිය. අන්න මම ඒක සම්පූර්ණයෙන්ම පෙන්නුවා. ඒක තමයි කනෙක්ට් කරගන්න විදිය. ඊට පස්සේදී මෙන්න මේ Anycast එක. මේ මම විස්තර කර හිටියේ. අනිත් අර තුනම කනෙක්ට් කරන්නේ ওই විදියට. හරිද? Anycast එක. මේක විශේෂයක් තියෙනවා. මේක ප්ලග් කරුවම ටීවී එකේ ස්ක්‍රීන් එකේ වැටෙනවා වම් අත පැත්තෙන් උඩින් AirPlay mode on කියලා. ඒ කියන්නේ මේක ගහලා කරන්ට් එකට ගහලා වැඩ කරුවම ටීවී එකේ AirPlay mode on කියලා වැටෙනවා. AirPlay mode on කියලා වැටෙන්නේ ඔයාගේ මේක රෙඩි කරලා තියෙන්නේ. එතකොට iPhone එකකට කනෙක්ට් කරන්න විදියට තමයි රෙඩි කරලා තියෙන්නේ. එතකොට Android phone එකක් අරගෙන ඒ වෙලාවට අර මම කියපු විදියට කනෙක්ට් කරන්න හදුවොත් කනෙක්ට් වෙන්නේ නැහැ. එතකොට කරන්න තියෙන්නේ AirPlay mode on කියලා වැටලා තියෙනවා නම් iPhone වලට විතරයි. ඊට පස්සේදී AirPlay mode එක ඕෆ් කරගන්න ඕනේ. ඒක ඕෆ් කරගන්නේ ඔක ඒ වගේම ගහලා තියෙදි මෙන්න මේ පිටිපස්සේ තියෙන චූටි බටන් එක. ටීවී එක ඔන් එකේම තියෙදි ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඒක ඔබන්න. එබුවට පස්සේ AirPlay mode on වෙලා යට Android mode එක ඔන් වෙනවා. ඊට පස්සේදී අර මම කියපු විදියට මගේ ෆෝන් එකේ නම් තියෙන්නේ wireless projection කියලා. ඔයාලගේ ෆෝන් එකේ තියෙන කාස්ට් හරි මොකක් හරි අර මෙන්න මෙතන තියෙන අන්න එතෙන්ට ගිහිල්ලා කනෙක්ට් කරගන්න. AM4 Plus එක ගැන තමයි කිව්වේ. එතකොට ඒක ඉවරයි. ඒක මම අයින් කරන්න. එතකොට මේ තියෙන්නේ දැන් ගොඩක් වෙළඳපොළ දෙන Chromecast එක. මේ ඔක්කොගෙම තියෙන එකම software එක. Anycast කියලා තමයි පෙන්වන්නේ. ඒක තමයි සරලම සිද්ධාන්තය. ඒ කියන්නේ එකම software එක හැඩය විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට මේකේ මේ තමයි මේ කලින් ඉඳන් තිබ්බ ප්‍රොජෙක්ට් එක මේ පරණ ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ හොඳට යූස් වෙච්ච සෙල් වෙච්ච ප්‍රොඩක්ට් එක. මේකත් මේ විදිහට ප්ලග් කරා. මෙන්න මේකේ තියෙනවා මෙන්න මේ වගේ Wi-Fi router එකක්. Anycast එකේ මුකුත් තිබ්බේ නැහැ. Anycast එකේ කේබල් එක මේක විතරයි.
ඒකේ Wi-Fi router එක ඇතුලේ තියෙන්නේ. මේකේ Wi-Fi router එක තියෙන්නේ එළියේ. හ්ම්. ඒතර මම මේ කලිනුත් වීඩියෝ එකක් කරලා ඇති. ඒ දවස්වල ඒ කියන්නේ කලින් මේ Wi-Fi router එක නැතුව ආවොතින් ඒක fake product එකක්. එතකොට ඒකට Wi-Fi router එකක් ඔයාලා ගෙදර තියෙන්න ඕන connect කරන්න. හැබැයි දැන් එහෙම නෙවෙයි. දැන් මේකට Wi-Fi router එකක් ඕනේ. හැබැයි දැන් අලුතින් එනවා මේකෙම තව product එකක්. මේ තියෙන්නේ ඒක. ඒකට Wi-Fi router එකක් ඕනේ නැහැ. Wi-Fi router එක ඇතුළෙම තියෙනවා. ඒක තියෙන්නේ මේ කේබල් එක විතරයි. දැන් බය වෙන්න දෙයක් නැහැ කිසිම මොකක් ගත්තත් කනෙක්ට් කරන්න පුළුවන්. දැන් මේ අලුතින්ම මේ වෙන්නේ. මේක මෙහෙම කනෙක්ට් කරලා අර වගේ ප්ලග් කරගන්න විතරයි ඕනේ. දැන් මේ දෙක ගැන මේක හොයන්න. ඒ කියන්නේ මේක තිබ්බත් කමක් නැහැ. ඒ කියන්නේ මේක තිබ්බත් කමක් නැහැ. මේක නැතුණත් කමක් නැහැ. මොකද මේ දෙකම මේක දැන් මේකේ මේ ඩිවයිස් එකේ අලුත්ම version එක තමයි මේක. දැන් ගොඩක් මාකට් එකේ තියෙන්නේ මේක. සරල හින්දා. ඒ කියන්නේ මේ වගේ කැලි ගොඩක් එල්ලි එල්ලි දෙන්නේ. මේ වගේ මෙන්න මේ ටෙක්නොලොජි එකම පාවිච්චි කරලා හදලා තියෙන්නේ මේක. රවුටර් එක ඇතුළෙමයි තියෙන්නේ. ඒකින්ද කිසිම ගැටලුවක් නැහැ. මේ කිසිම ප්‍රොඩක්ට් එකකට ඔයාලට Wi-Fi රවුටර් එකක් ගෙදර තියෙන්න ඕනේ නැහැ. මේකෙම තියෙන රවුටර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට රවුටර් එක තියෙනවද කියලා පාවිච්චි කරලා බලා ගන්න ලේසිම වැඩේ මේක කරන්ට් එකට ගහලා වුණාම ඔයාගේ මේ ඒ කියන්නේ ටීවී එකට ගහලා වුණාම ෆෝන් එකේ Wi-Fi වලට ගිහිල්ලා බලන්න. Wi-Fi වල පෙන්නාවේ Anycast කියලා Wi-Fi network එකක්. ඒ කියන්නේ මේකේ Wi-Fi රවුටර් එකක් තියෙනවා කියන එක. එහෙම චෙක් කරගන්න. එතකොට කිසිම බය වෙන්න දෙයක් නැහැ. මේක ඔයාලට බය නැතුව ගන්න පුළුවන්. Wi-Fi රවුටර් එක මේක ඇතුලේ තියෙන්නේ. දැන් ගොඩක්ම සෙල් වෙන්නේ මේක. මේක fast කියලාත් කට්ටිය කියනවා මේකට වැඩිය. රවුටර් එක ඇතුලේම තියෙන හින්දා මේ ගොඩක්ම සෙල් වෙන්නේ මේක. ඊට පස්සේදී අනිත් එක විශේෂම දේ දැන් ගොඩක් අය කියනවා මේක ඔන්න වුණාම වෙන Anycast කියලා පෙන්නනවා. නම් ගොඩක් කතන්දර. මේ හැම එකෙම තියෙන එකම සර්කිට් එක මට මේක ගලවලා පෙන්වන්න අපරාධය ගලවලා පෙන්වන්න පුළුවන්. එකම සර්කිට් එක ඇතුලේ තියෙන එකම software එක තමයි රන් වෙන්නේ. මේවා කරන්නේ ස්ක්‍රීන් එක ෂෙයා කරන එක විතරයි. එතකොට මේ හැම ඩිවයිස් එකෙම තියෙන එකම මේක එකම software එක. එතකොට ඒක ඩවුට් එකත් ඉවරයි. එතකොට මේක මෙහෙමයි. මේ ඩිවයිස් එක එක කාලෙට ඒ කියන්නේ ප්‍රයිස් එක චේන්ජ් වෙනවා. මට මේ වීඩියෝ එකෙන් කියන්න බෑ මෙන්න මේ ප්‍රයිස් එක තමයි හැමදාටම මේකේ තියෙන්නේ කියලා. මොකද තෙල් ටැක්සස් ඒවත් එක්ක ප්‍රයිස් එක එහෙම වෙනවා. හැම ඒ කියන්නේ සතියකට දෙකකට පාරක් වුණත් වෙනස් වෙන්න පුළුවන්. එදා 2500 තිබුණා දැන් 2500 දෙන්න බෑ. කියන්නේ දන්නවනේ රටේ තත්ත්වය ඕගොල්ලන්ට පෙට්‍රල් එකවත් 214 තිබිච්ච එක දැන් 400 ගණක් වෙලානේ. ඒ වගේ තමයි ඉතින් මේ හැමදේම වැඩි වෙනකොට මේ ප්‍රයිස් වැඩි වෙනවා. සමහරලාට අඩු වෙන්න පුළුවන්. කුරිය චාර්ජර් රුපියල් 300ට 250 තිබිච්ච එක දැන් 500යි. එතකොට ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඒකින්ද හරියට මේක ප්‍රයිස් එකක් කියන්න බෑ. ඔයාලට WhatsApp එකට මැසේජ් එකක් දාලා ප්‍රයිස් එක අහගන්න, විස්තර අහගන්න. මම මේ වීඩියෝ දානවා. ඒව බලන්න. ප්‍රොඩක්ට් එක ඔබ ගැන කියවලා බලලා මේක ගන්න. මේවා චෙක් කරලා එවන්නේ. වොරන්ටි එක ගැනත් කියන්න ඕනේ. මේවා මම චෙක් කරලා එවන්නේ. එතකොට ඔයාලට වොරන්ටි එකක් ගන්න ඕන නම්, ඒ කියන්නේ චෙකින් වොරන්ටි එකක් තමයි දෙන්නේ ෆස්ට් ටයිම් මොනවා හරි වැඩ කරන්නේ නැත්නම් ඩිවයිස් එකේ ෆෝල්ට් එකක් ඉඳන් මාරු කරලා දෙනවා. no issue එක ගැටලුවක් නෑ. පාවිච්චි කරන්න ඒ කියන්නේ ඔයාට මේක ක්ලේම් කරගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම මම මේ කියන ප්‍රොසෙස් එකට යන්න වෙනවා. මාත් එක්ක තරහ වෙන්න එපා. මම ක්ලේම් කරන්න යනවා නම් කියලා. මොකද ඒ අප අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හැදෙන්න ඕනේ මේ හරියටම විශ්වාසය ගොඩනගා ගන්න නම්. ඒ කියන්නේ මෙහෙමයි. මේක ආවට පස්සේදී මේක දැන් පැක් කරලානේ මම සීල් කරලා එවන්නේ. ආවට පස්සේදී ඔයා පාර්සල් එක ඕපන් කරනවා නම් මේ වගේ වීඩියෝ එකක් දාගෙන ඕපන් කරන්න හරි සරලයි. වීඩියෝ එකක් දාගෙන ඕපන් කරා ප්ලග් කරා ටීවී එකට ගහන්න. ටීවී එකට ගහලා වැඩ කරේ නැත්නම් මට වීඩියෝ එක දාන්න මේක වැඩ කරන්නේ නැහැ කියලා. එහෙම නැතුව ඔයාලා චෙක් කඩලා බලලා පාර්සලේ චෙක් කරලා බලලා මේ මට කියන්න එපා නම් මේ කියන්නේ මේක වැඩ කරන්නේ නැහැ එහෙම කියලා. මොකද මට දැන් විශ්වාස කරන මොකක් හරි ඉලෙක්ට්‍රොනික විදිහට මේවා ගනුදෙනු වෙන්නේ. විශ්වාස කරන ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඔයාට ඒකත් මං කියන එක අවබෝධයක් ඇති. මං කියන්නේ ඒකයි. يعني ඕගොල්ලන්ට මට විශ්වාස කරන්න පුළුවන් ඒ කියන්නේ සාක්ෂියක් එක්ක මට ඒක දෙන්න. මම මොකද මේක චෙක් කරලා ඉවන්නේ. නැත්තම් මට මෙච්චර වීඩියෝ කරන්න අවශ්‍යත් නැහැ. මම බොරුවට කරනවා නම් මේ මට මාව කන්ටැක්ට් කරගන්නවත් බෑනේ. සමහර ප්‍රොඩක්ට් අයට ආපහු කෝල් බෑක් එකක්වත් මැසේජ් කරන්නවත් මොකුත් කරන්න බෑනේ. මම එහෙම නැහැ. මම කතා කරනවා ප්‍රශ්න තියෙනවා නම් විසඳනවා. ඒකින්ද මේක අනිවාර්යෙන් ක්ලේම් කරගන්න ඕන නම් ඒ කියන්නේ හරිම කලාතුරකින් තමයි ඩිවයිස් එක වැඩ කරේ නැත්නම් වැඩ කරේ නැති වෙන්නේ. මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් ගැන කියන්න බෑ ඉතින් එහෙම කලාතුරකින් සිද්ධ වෙන්න පුළුවන්. හරිම කලාතුරකින් 100ට එකක් දෙකක් වගේ තමයි එහෙම වැඩ කරේ නැත්නම් වැඩ කරේ නැති වෙන්නේ. මේවා මහ ලොකු සයන්ස් එකක් නැහැ. පොඩි දේවල් මේවා. මේ
එහෙම වුණොත් ඔයාලා ක්ලේම් කරගන්න අනිවාර්යෙන් වීඩියෝ එකක් දාගෙන ඕපන් කරන්න. ඒක අපිට ඒගොල්ලන්ටම හොඳයි. මොකද සමහරක් කට්ටිය මම දැන් ගොඩක් අයට විශ්වාස කරලා මාරු කරලා යවනවා. එක්කෙනෙක් මට රත්නපුරේ පැත්තෙම නම් ගම් කියන්න බෑ ඉතින්. එයා මේ කලින් කාගෙන් හරි ගෙන්නගෙන ඒක වැඩ කරන්නේ නැතුව මේ මට හොඳටම බැන්නා එක දේවල් කිව්වා මං කිව්වා ඕකේ මම මාරු කරලා දෙන්නම්. ඊළඟට මේ මම එයාට අලුත් එකක් යවලා එයාගේ එක ගෙන්නව ගත්තා. එතකොට මට එයා ඒවල දුවේ මෙන්න මේ මල කඩ කාපු මේ මං යවපු ඩිවයිස් වර්ග එකක් නෙවෙයි වෙන පරණම ඩිවයිස් එකක් මේවා හිරිලා කුඩු වෙලා මට ඒවලා මේ එයා මගෙන් අලුත් එකක් ගත්තා. අලුත් එකක් නෙවෙයි මගෙන් දෙකක් ගත්තා. ඒ වගේ වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒකින්ද මම දැන් අර ප්‍රොසෙස් එකේ නැතුව එක්ස්චේන්ජ් කරන්නේ නැහැ. මොකද මම රියල් බිස්නස් එකක් කරනවා නම් ඒක කස්ටමර්තුත් රියල් විදිහට මාත් එක්ක ගනුදෙනු කරන්න ඕන. සැබෑ විදිහට. ඒක නිසා මේ ඔයාලට එහෙම ක්ලේම් කරලා දෙනවා ගැටලුවක් වුණොත් ඒක ගැන ඩවුට් එකක් තියාගන්න එපා. ඒ වගේම ඔයාලට වැඩි විස්තර මේක ගැන ඕන නම් සහ ඔයාලට ඕඩර් එකක් දාගන්න ඕන නම් 070 26 86 778 කියන මගේ ටෙක්මාර්ට් කියලා මගේ ඒ නම්බරයෙන් විතරයි. 070 26 86 778 කියන නම්බරයට කතා කරන්න. ඔයාලට ඕන වෙලාවක. ඒ කියන්නේ කතා කරන්න කෝල් එක ආන්සර් කරන්න බැරි වුණොත් මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යෙන් කෝල් බෑක් කරන්න හරි වොයිස් මැසේජ් එකක් හරි ටෙක්ස්ට් එකක් හරි දාන්නම්. මොකද එක දිගට කෝල් කියන්නේ පළවෙනි පාර ආන්සර් කරන්න නැතුව කෝල් 5 6 ගත්තත් ඉතින් ඒ වෙලාවට ආන්සර් කරන්න බැරි නම් බිසි වෙනවා නම් ආන්සර් කරන්න වෙන්නේ නැහැ. ඒ ඔයාලා මග හරින හින්දා නෙවෙයි. මොකද මේ තව වැඩත් එක්කනේ මේක කරන්නේ. يعني ඔන්ලයින්ම මේක කරගෙන යන්න අමාරුයි. තව මොනවා හරි බිසි වුණොත් එහෙම කතා කරන්න බැරි වෙනවා. ඒ වෙලාවට මැසේජ් එකක් දාන්න. අනිවාර්යෙන් රිප්ලයි කරනවා. වොයිස් මැසේජ් එකක් හරි මොනවා හරි දාලා තියන්න මම ඔයාලට අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ගැටලු තියෙනවා විසඳලා. ෆෝන් එක ටීවී එක සපෝට් කරනවා නම් තමයි මේවා එවන්නේ. ඒකින්ද ඒකත් පොඩ්ඩක් මේ කරගන්න. ඔයාලට මොකක් හරි තව ගැටලුවක් තියෙනවා නම් මේ මට ටෙක්ස්ට් එකක් දාන්න මම ඔයාලට රිප්ලයි කරන්නම්. thank you